안녕하세요. තමයි අපි අද පෙළපොතේ තුන්වෙනි පාඩමේ විචිවා චංසෝ නේද? විචිවා චංසෝ තියෙන්නේ. ඒකේ චොම්බ කොටස අපි අද සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හංගුගේ තොසිනේ. හංගුගේ තොසි. බලන්න මේ පැත්ත. හං කොරියාවේ අයිති හංගවන ඒ හංගුගේ තොසිනේ. කොරියාවේ නගර. බලමු. 한국에는 한개의 특별시 서울과 한개의 특별자치시 세종, 6개의 광역시 인천, 대전, 부산, 울산, 대구, 광주가 있습니다. 서울은 한국에서 가장 큰 도시로 전직, 경제, 문화의 중심지입니다. 주변에 인천, 경기도와 함께 수도권으로 이루며 이 지역에는 150%가 넘는 한국 사람들이 거주합니다. 인천은 대한민국의 원문으로서 인천국제공항과 인천항이 위치해 있습니다. දැන් මම කියාගෙන කියන එක දිගට තේරෙන ළමන් තේරෙන්නේ නැති. බලමු අපි දැන් වචන. 한국에는 කොරියාවේ නම් 한개 එකක් තියෙනවා. 한개의 특별시 කියන්නේ අති විශේෂ නගරයක්. සෝල් කියන්නේ ලෝකෙ තියෙන ආකර්ෂණීය නගරයක්, වෙනද නගරයක්, කාර්මිකයන් වෙච්ච නගරයක්, ලස්සන නගරයක්. කොරියාව ගත අති ආකර්ෂණීය නගරයක් තමයි සෝල් කියන්නේ. 특별시 서울. හරි විශේෂ නගරයක්. වා සමග 한개의 특별자치시 එක නගරයක් තියෙන 특별자치시 කියන්නේ ස්වයං පාලිත නගරයක් කියලා කියන්නේ. ඒක තමයි 세종. ඔයාලා ළමයි අහලා තියෙන්නේ කොරියාවේ සෝල් කියනකොට ගොඩාක් ප්‍රසිද්ධ පුද්ගලයා පවා ඉන්නේ සෝල් වල තමයි. 한국에는 한개의 특별시 한개 එක නගරයක් තියෙනවා විශේෂ නගරයක් සෝල්. වා 한개의 특별자치시 ස්වයං පාලිත නගරයක් තියෙනවා 세종. දැන් මේ දෙක සරලව ගන්න බෑ මේ දෙක මතක තියාගන්න. මොකද 특별시 කියන එක අපි මතක තියාගන්න ඕන. ඊගාට 특별자치시 세종 කියන මතක තියාගන්න. ඇයි දන්නවද? විභාගයේදී ගැටලුවක් එනවා. මොකද බලමු ගැටලුව මෙන්න මෙහෙමයි එන්නේ. 6개의 광역시. හයක් තියෙන මොනවද? 광역시. 네. 6개의 광역시. 인천, 대전, 부산, 울산, 대구, 광주. බලන්න. 인천 광역시 කියන්නේ මෙට්‍රොපොලිටන් සිටි. ඒ කියන්නේ දියුණු කාර්මික නගර. දියුණු කාර්මික නගර හයක් තියෙනවා. ඒ හය බලමු මොනවද කියලා. 인천, 대전, 부산, 울산, 대구, 광주. එතකොට දැන් අය 8ක් තියෙනවනේ මෙතන ඔක්කොම නගර ගැන කතා කරන්නේ. ඒ 8 අපි අවබෝධයක් තියෙන්න ඕන. සෝල් කියන්නේ අති විශේෂ නගරයක්. දැන් මේවා අතර ප්‍රශ්න අහනකොට 대전 특별시 හරි. එතකොට 특별시 එතකොට 광역시යට අයිති වෙනවද සෝල් අයිති වෙන්නේ 광역시 අතරට. එයාලා දාන්න පුළුවන් ප්‍රශ්න අහනකොට සෝල් දාන්න පුළුවන්. සෝල් එතකොට 광역시 සෝල් අයිති වෙන්නේ සෝල් කියන්නේ 광역 අති විශේෂ නගරයක්. නේද? 특별시. එතකොට 세종 අයිති වෙනවද 광역시 වල? නෑ. 세종 අයිති වෙන්නේ 특별자치시. එතකොට 서울 අයිති වෙනවා 특별시. 세종 අයිති වෙනවා 특별자치시. 인천, 대전, 부산, 울산, 대구, 광주 අයිති වෙනවා 광역시. 메트로폴리탄 시티.
අන්න ඒක මතක තියාගන්න අපි දන්නවා කියලා හිතාගෙන යනවා. මේක අවබෝධය තියෙනවා. ඉස්සුනිදා බලන්න සෝල් නම් හංගුගේසෝ කොරියාවේ කජන් කන්තසිරෝ. සෝල් කියන්නේ කොරියාවේ තියෙන විශාලම නගරේ. කජන් කන්තසිරෝ චොන්ජි කියන්නේ දේශපාලනය. බලන්න දේශපාලනය ගත්තා කොරියාවේ ජනාධිපති මන්දිරය, අධිකරණ අමාත්‍යාංශය, පාර්ලිමේන්තුව පිළිලා තින්නේ සෝල් වල. ඒ වගේ තවත් දේශපාලන මර්මස්ථාන විශාල ප්‍රමාණයක් තියෙන්නේ සෝල් වල. එතකොට සෝල් අතිවිශේෂ වෙන්නේ එකයි දේශපාලනේ තියෙනවා කියොන්ජේ කියලා මේ ආර්ථික මර්මස්ථාන විශාල ප්‍රමාණයක් තියෙන්නේ සෝල් වල. ඔයාලා දන්න සෝල් කොරියාවේ විශේෂ මොනවාද විශේෂණ කර්මාන්ත මොනවද තියෙන්නේ? දේව්, අයුන්ඩා, සැම්සුන්, LG, කියා වැනි කර්මාන්තශාලාවල මූලස්ථාන තියෙන්නේ සෝල් වල. හරි ඉතින් කාර්මික පැත්තෙන් අර කියොන්ජේ ආර්ථික පැත්තෙන් එතන සෝල් විශේෂ වෙනවා. එතන ටොක්පියොල්ෂි මුන්හා ගත්තාම සාදේ මුන්හා කුම්කොල් රජමාලිගා විශාල ප්‍රමාණයක් පිටවල තියෙන්නේ සෝල් වල. හරි ඒක නිසා සංස්කෘතික පැත්තෙන් අති විශේෂ නගරයක් තමයි සෝල් කියන්නේ. දැන් සෝල් වල පැරණි බිල්ඩින් රජමාලිගාව අද වෙනකොටත් ඒවා ඒ විදිහටම ආරක්ෂා කරගෙන නවීන බිල්ඩින් හදලා තියෙන්නේ. පැරණි නිර්මාණ ආරක්ෂා කරගෙන තමයි ඒ සංස්කෘතිය ආරක්ෂා කරගෙන ළමයි මේ වර්තමාන දැවැන්ත බිල්ඩින් බව හදලා තියෙන්නේ. ඒවේ වටිනාකම පැවතින විදිහට. ඒතර මුන්හා කියන එක විශේෂයෙන්ම සංස්කෘතියේ කොටස් සෝල් වල තියෙනවා. එහෙනම් චොන්ජි කියොන්ජේ මුන්හා නේ ඒ විශේෂ කොටස් චුන්සින්ජි මධ්‍යස්ථව ඉම්නිදා ඒවා පිටවල තියෙනවා කොයිද සෝල් වල. චුබ්බියෝනේ කියන අවට අන සෝල් අවට ඉන්චොන් කියන ඉන්චොන් බලන්න මෙතන මේ ඉන්චොන් කොන්යොක්සි අයිති වෙලා තියෙන සෝල් ටොක්පියොල්ෂි අවට. හරි kyonggi-do hamke kyonggi-do කෙනෙක් පළාත kyonggi-doව hamke කියන එකට සුදොග්වානරෝ දැන් ඒ සෝල් වලට සෝල්නේ සුදොග්වාන කියන්නේ සුදොග්වානෝ ඉරුමියෝ පිටලා තිනවා. ඉරුමියෝ ඊචියොක් මේ නගර එනන් මේ නගරේ ඒතර සෝල් වල නම් සෝල් කියන සුදොග්වාන අගනගරේ 50% ජනතාව ඉන්නවා. පෙක් 80% මේ කියන්නේ පෙක් 80%가 nomnon hanguk saramdari 50%කට වැඩි කොරියානු ජනතාව සරම්දරි කොත් ජීවත් වෙනවා. කොජුහම් නිදා. සෝල් වල තමයි ජනගහනයෙන් 50% ජීවත් වෙන්නේ සෝල් වල. සංකීර්ණම නගරයක්. සංකීර්ණ නගරයක් සෝල් කියන්නේ 50% ජනතාව ජීවත් වෙන්නේ එතකොට සෝල් වල. මේ බලන්න පෙක් 80%가 nomnon hanguk saramdari කොජුහම් නිදා ජීවත් වෙනවා. ඊට පස්සේ බලන්න ඉන්චොන් තෙහන්මින්ගෝ කියන ළමයි දකුණු කොරියාවට කියලා දන්නවනේ මේ හන්ගුක් බලන්න හන්ගුක් ඒ හන්ගුක් කියන එක තමයි මේ තෙහන්මින්ගුක් කියන එක තමයි මෙතන මේ කෙටි වෙලා තියෙන්නේ කොරියාවට කියන්නේ තෙහන්මින්ගුක් මේක පොඩි කතන්දරයක් තියෙනවා තෙහන්මින්ගුක් කොරියාවේ නම තෙහන්මින්ගුක් දැන් කොරියානු ළමයි ජාත්‍යන්තර එයාලගේ ෆුට්බෝල් මැච් එකක් හරි මොනවා හරි බලන්න ගියාම තෙහන්මින්ගුක් මන්සේ කියලා තමයි කියන්නේ. කොරියාව කියලා කියන්නේ අපි කොරියාව කිව්වට. එතකොට මේ තෙහන්මින්ගුක් කියන කෙටි කරලා තමයි හන්ගුක් කියලා තියෙන්නේ. හරි. එතකොට ඉන්චනන් තෙහන්මින්ගුක් ඒ වන්මුන් අරසෝ ගන්මුන් අරසෝ කියන දොරටුව. ඉන්චනන් තෙහන්මින්ගුක් ඒ වන්මුන් අරසෝ දොරටුව. හරි. ඉන්චන් කුක්චේ කොංගංගවා 인천 국제공항 තේරෙනවද? තෙහන්මින්ගුක්ේ ගුවන්මුනොරොසෝ දොරටුව 인천 국제공항. 인천 국제공항 කියන්නේ 인천 ජාත්‍යන්තර ගුවන් තොටුපළ. කොංගං කියන්නේ ගුවන් තොටුපළට. 인천 හං කියන්නේ මොනවද ළමයි? හං කියන්නේ වරාය මෙතන. එතකොට 인천ේ තියෙන මොනවද? තෙහන්මින්ගුක් දකුණු කොරියාවේ ගුවන්මුනොරොසෝ දොරටුව විදියට 인천 국제공항 인천 ජාත්‍යන්තර ගුවන් තොටුපළ.
ඉන්චොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ කියන්නේ කොරියාවේ ආකර්ෂණීය ස්ථානයක තියෙන්නේ. ඒක ලෝකෙම ආකර්ෂණීය ගුවන්තොටුපළ අතර ඉදිරියෙම ඉන්න එක තියෙන එක තමයි ඉන්චොන් ජාත්‍යන්තර ගුවන්තොටුපළ. මේක දූපතක වගේ තමයි හදලා තියෙන්නේ. ඊළඟට ඉන්චොන් හං කියන්නේ වරාය. කොරියාවේ වරාය කියන්නේ එක්ස්පෝර්ට් කරන එවන්ත සමාගම් තියෙනවා. ඒවැ බඩු එක්ස්පෝර්ට් කරන සුචුල් ස්වීල් ඒ දෙක කෙරෙන්නේ තමයි ඉන්චොන් හං කියන වරාය ආශ්‍රිතව විචියේ ඉසුනිදා මාධ්‍යයේ පිහිටලා තියෙනවා. අන්න හන්ප්‍යොන් එක් පැත්තකින් සේජොන් තොක්ප්‍යොල් චච්චිසීනන් සේජොන් ස්වයංපාලිත නගරයක් ලෙස 2012 ඊචොන් සිත් ඊනියොන් හෙන්ජොන් පරිපාලන ඔම්මුරල් ව්‍යාපාර විදියට හියුල් චොගරෝ කාර්යක්ෂම පරිපාලන ව්‍යාපාර කාර්යක්ෂම ලෙස ඉටු කිරීම සඳහා සුහෙන්හගි විහේ හියුල් චොගරෝ සුහෙන්හගි විහේ මන්දරෝචින් ගොඩනගන හෙන්ජොන් චුන්සිම් පුක්හප් තොසිරෝ පරිපාලන සංකීර්ණ නගරයක් ලෙස හෙන්ජොන් චුන්සිම් පුක්හප් තොසිරෝ පරිපාලන නගරයක් සංකීර්ණ නගරයක් ලෙස ඒ නගර මොනවද තියෙන්නේ? කොයොක්බු කියන්නේ අධ්‍යාපන හා සම්බන්ධ අධ්‍යාපන අමාත්‍යාංශ පිටුල තියෙනවා. කොයම් නොදොම්බු අපි හැමෝටම වැදගත් වෙන කොරියාවේ කොයම් නොදොම්බු කම්කරු අමාත්‍යාංශය. කම්කරු අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය කොයොක්බු කම්කරු අමාත්‍යාංශය කොයම් නොදොම්බු තෙන් කියන්නේ මෙන්න මේක මතක තියාගන්න. තෙන් කියන්නේ සහ එක දිගටම කියන්න බැරි නිසා අතේ නවත්තන තෙන් තවත් තෙබුබුනේ බොහෝ චොම්බු පුචෝගා රජයේ දෙපාර්තමේන්තු චොම්බු කියන්නේ රජයේ පුචෝගා ඩිපාර්ට්මන්ට් විචියේ ඉසුම්නිදා පිහිටලා තියෙනවා. විචියේ ඉසුම්නිදා පිහිටලා තියෙනවා. මෙතන බලන්න ඉන්ගන් කියන්නේ ඉන්ගන් කියන්නේ මිනිසුන් ඉන්ගනේනන් क्योंबुसोनवा क्योंबुसोन කියන්නේ එක් ප්‍රදේශයක් හොනම්සොමි ඒ හරහා චිනාකනන් කියන්නේ පසු කරගෙන යන චිනාකනන් කියන්නේ පසු කරගෙන යන क्योतोंगवा කියන්නේ ප්‍රවාහනය වාහක් විද්‍යාව චුන්සිම්ජි මධ්‍යස්ථව චුන්සිම්ජින් තේජොනේ ඉසුම්නිදා පිහිටලා තියෙනවා. එහෙම නැත්නම් තේජොනේ ඉසුම්නිදා තේජොන් වල තියෙනවා. බලන්න අපි කිව්වේ සේජොන් තොක්ප්‍යොල් චච්චිසි ආපම බැලුවොත් සේජොන් තොක්ප්‍යොල් චච්චිසිනන් ඊචොන් සිත් ඊනියොනේ හෙන්ජොන් ඔම්මුරල් හියුල් චොගරෝ කාර්යක්ෂම වැඩ කිරීම සඳහා සුහෙන්හගි විහේ තු කිරීමට මන්දරෝචින් ගොඩනගන හෙන්ජොන් චුන්සිම් පුක්හප් තොසිරෝ පරිපාලන කාර්යක්ෂම නගරයක් ලෙස කොයොක්බු කොයොන් නොදම්බු තෙන් තවත් තෙබුබුනේ චොම්බු පුචෝගා විචේ ඉසුම්නිදා රාජ්‍ය පරිපාලන දේවල් පිහිටලා තියෙනවා. විචේ මධ්‍යස්ථව පිහිටලා තියෙනවා. ඉන්ගනේනන් කියන්නේ ජනතාව මිනිසුන් क्योंबुसोनवा හොනන්සොම් ප්‍රදේශ චිනාකනන් පසු කරගෙන යන විට क्योतोंगवा කියන්නේ ප්‍රවාහනය කතොන් වාහක් විද්‍යාව චුන්සිම්ජි මධ්‍යස්ථව තේජොන් වල ඉසුම්නිදා පිටලා තියෙනවා. හරි අපි බලන්න දැන් කොරියාවේ තියෙන ප්‍රධාන නගරය එතකොට අපි කිව්වේ තොක්ප්‍යොල්සි සෝල් දෙවනි අග නගරය තමයි. හැබැයි බුසාන් කියන්නේ කන්යොක්සි මෙට්‍රොපොලිටන් සිටි. දියුණු කාර්මික නගරයක් තමයි බුසාන් කියන්නේ. බුසාන් කියන්නේ හරිම ලස්සනයි. සංචාරක කොරියාවට සංචාරකයන්ගේ දහස් ගණන් සංචාරකයන් බුසාන් වලට තමයි වැඩිපුර වෙන්නේ. අයි බුසාන් වල මුහුදු වෙරළ තියෙන හරිම ලස්සනයි. ආකර්ෂණීය මුහුදු වෙරළ තියෙනවා. දැන් ගත්තොත් ස්ථාන පහක් තියෙනවා ප්‍රසිද්ධ ස්ථාන පහක්. මොනවද? හෙවුන්දේ කියන්නේ ඔයාලට ගිහින් නාන්න පුළුවන්.
කොරියාවේ සෝල් වල ඉඳලා දසදෙසින් හැම පැත්තම බුසාන් වල තියෙන හෙවුන්දේ බීච් එකට වෙරළ තීරයට එනවා. ඒවට කියන හෙසු යොග්ජා. ඒ වගේ ප්‍රධාන පහක් තියෙනවා බුසාන් වල. හෙවුන්දේ, කංගලි, තදෙප්පෝ ඒ වගේ. හරි. එතකොට බුසාන් කියන්නේ අරන්දවුන් ගොඩාක් ලස්සන ප්‍රදේශ, කඳුකර ප්‍රදේශ, මුහුදෙන් වට වෙච්ච ගොඩාක් බිම් තියෙනවා. නව කර්මාන්තයට ගොඩාක් ප්‍රසිද්ධයි බුසාන්. හරි බලමු එතකොට බුසානන් හංගුගේසෝ බුසාන් කොරියාවේ තුබොන්චේරෝ කියන්නේ දෙවනි තුබොන්චේරෝ කන්තසිරෝ මෙතෙන් කන්තසිරෝ දෙවනියට තියෙන විශාලතම නගරය තමයි බුසාන්. 세계적인 ලෝක පරිමාණයෙන් කුමේ ලෝක පරිමාණයෙන් 세계적인 කියන්නේ ලෝකයේ 세계적인 කුමෝය කියන්නේ පරිමාණයෙන් බුසාන් හං අන්න අපි කියන ඉන්චොන් හං තිබුණානේ. ඉන්චොන් හං වගේ මේ බුසාන් හං බුසාන් වල වරායල් කීපයක් තියෙනවා. බුසාන් ප්‍රසිද්ධ වරායක් තියෙනවා. බුසාන් හං ඉසුම්යෝ. හරි. අරන්දාවුන් කියන්නේ ලස්සන. ගොඩාක් ලස්සන. අරන්දාවුන් හෙබ්බියෝනි කියන්නේ මුහුදු වෙරළ. බලන්න හෙබ්බියෝනි කියන්නේ මුහුදු වෙරළ. හරි. හෙබ්බියෝනි is o මානන් ගංගක් තෙක්දරි. ගංගක් තෙක්දරි කියන්නේ සංචාරකයෝ. හරි. මානන් ගංගක් තෙක්දරි. විශාල ප්‍රමාණයක් සංචාරකයන් පන්මුන් හම්නිදා බෑ දකින්න එනවා. බෑ දකින්න එනකොට නරපන්නින සංචාරය කරන්න එනවා. පන්මුන් හම්නිදා. ඉංගනේනන් හරි. චදන්චා චොසන් චුන්හාහක් සනබි පල්තල්හන් කොංගොප් තොසි උල්සාන් ඉසුමිදා. දැන් බුසාන් ඉවරයි මෙතන. හරි. දැන් මෙතන ඉංගනේනන් ඒ අවට චදන්චා මෙතන චදන්චා කියන කාර් කියන එක. නමුත් මේ රත වාහන හරි. චොසන් නව කර්මාන්තය. චොසන් කියන්නේ නව කර්මාන්තය. චුන්හාහක් රසායනික කර්මාන්ත, බර කර්මාන්ත, රසායනික කර්මාන්ත, සනොබි කර්මාන්ත, පල්තල්හන් කොංගො ඩෙවලොප්මන්ට් සංවර්ධන වෙච්ච කර්මාන්ත, තොසි උල්සානි සුනිදා. උල්සාන් කියන ළමයි මේ බුසාන් වලට උඩින් තියෙන්නේ උල්සාන්. හරි. උල්සාන්. එතකොට ඉන්ගනේනන් අවට චදොන්චා චොසොන් නව කර්මාන්තය, තාක්ෂණ විද්‍යා හා සම්බන්ධ රසායනික කර්මාන්ත පල්තල්හන් සංවර්ධනය වෙලා තියෙන කොහෙද? උල්සාන් ඉසුම්නිදා. බලන්න මේ පැත්ත. ඊවේදෝ කියන්නේ මීට අමතරව ඊවේදෝ හංගුගේ නම් දොන්චොගින්. ඒ කියන්නේ ගිනිකොන ප්‍රදේශයේ හංගු ගිනිකොන නම් දොන්චොගින් ගිනිකොන ප්‍රදේශයේ kyongsamdo චිබංගේන kyongsam ප්‍රදේශයේ සොම්යෝ කිව්වේ රෙදිපිරි කර්මාන්ත. සොම්යෝ සනොබ් දෝ. හරි. සොම්යෝ සනොබ් කියන රෙදිපිරි කර්මාන්තය දෝ තොසින් හරි නගරයක් වෙන තේගුගා ඉත්ගෝ. හරි. තේගුගා ඉත්ගෝ. තේගු කියන්නේ එක් විශේෂ නගරයක්. විශේෂ කියන්නේ නගරයක්. තේගු කියන්නේ රෙදිපිරි කර්මාන්තයට ප්‍රසිද්ධ නගරයක් තේගු. තේගු කංයොක්සි. ඊට නම්සොන් චොගින්. එතකොට නිර්තදික පැත්තේ නේ නම්සොන් චොගින් නිර්තදික පැත්තෙන් කොරියා සිටීමේ ගත්තාම චොල්ලාදෝ ප්‍රදේශ චොල්ලාදෝ ප්‍රදේශයේ මුන්හා කියන සංස්කෘතික යසුල් කලාව. හරි. මුන්හා යසුල් කලාව යසුල් දෝ සිනි පාන්ජු ගයිසුම්නිදා. කාන්ජු පංයක්සුල් මොනවද තියෙන්නේ? දැන් ප්‍රසිද්ධ මොනවද? මුන්හාසා යසුල් කලාවේ ප්‍රධාන ප්‍රදේශයක් විදියට ක්වාන්ජු හඳුන්වනවා නේද? එතකොට අපි අද කතා කරේ කොරියාවේ තොසි. ළමයින්ට පැහැදුනාද? කොරියාවේ තොසි. එතකොට ප්‍රධාන පංයොක්සි අපි බැලුවා නේද? මොනවද ප්‍රධාන? ඉන්චොන්, තේජොන්, බුසාන්, උල්සාන්, තේගු, ක්වාන්ජු. දැන් අපි අන්තිමට බැලුවා ක්වාන්ජු. එමනම් ළමයි මේ ටික දාල වශයෙන් මේ නගර පිළිබඳව අවබෝධයක් තියාගන්න. ඒක විභාගෙදී ගොඩක් වැදගත් වෙයි. හරි. එහෙනම් හැම දිනාටම ස්තුතියි. කම්සාමිදා.